දර්ශනක් ඒවා අදත් පිළිගන්නවා ඉස්සෙල්ලා සංක YouTube channel එකට. ඉතින් මම Facebook එකේ උඩට පල්ලයට යනකොට මම වීඩියෝ ක්ලිප් එකක් දැක්කා. ඉතින් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක තමයි ඔයාලා බලන්න මේ වීඩියෝ ක්ලිප් එකේ වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේකේ වෙන්නේ අර වහින වෙලාවේ තහඩු දාපු වහලක ළමෙක් මෙහෙම වතුර ලිස්සලා යනවා. ඉතින් ඔයාලට පේනවනේ මේ වීඩියෝ එකේ වෙන දේ. ඉතින් මට කතා කරන්න ඕනේ ඔන්න ඔයක ගැන. ඉතින් මෙතන වැඩිහිටි පුද්ගලයෙක් හිටගෙන බලාගෙන ඉන්නවා මේ ළමයා කරන දේ. ඉතින් ඔයාලා මේ දේ අනුමත කරනවද නැද්ද? මෙහෙම කරන එක හොඳයිද නැද්ද? ඉතින් මට මේක බලන වෙලාවේ මගේ ඔළුවට ආපු අයිඩියා එක තමයි මේ වෙලාවේ මේ හරිය කොහෙන් හරි තාඩු කෑල්ලක් උඩට ඉස්සිලා තිබුණොත් නැත්තම් කොහෙන් හරි කැඩිච්ච කෑල්ලක් හරි යන කෑල්ලක් හරි මොකක් හරි කෑල්ලක් ඔය එලිස්සනට පීල්ලේ කොහේ හරි තැනක තිබුණොත් සමහරක්කට මේ ළමුවගේ මේ හැම පපුවේ ඉඳලා මේ සම්පූර්ණ බඩත් එක්ක මේ ටික ඔක්කොම එක්කෝ කැපෙන්න පුළුවන්. නැත්තම් කොහේ හරි වැදිලා හිල්ලෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම හිතන්නේ තහඩු කෑල්ලක් ඩැමේජ් වෙලා තිබිලා ඒ තහඩු කෑල්ල මේ පපුවේ කොහේ හරි මේ බඩේ කොහේ හරි මේ හැම පොඩි ළමයින්ගේ හැම හරි සියුම්. ඉතින් පොඩ්ඩක් ගෑවිච්ච ගමන් කපලා යනවා. ඉතින් එහෙම කපලා ගියොත් මේ ළමයාගේ ඇඟ ඇතුලේ තියෙන දේවල් පවා එළියට එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන් සැලිකලිමත් වෙන්න. ඉතින් මොකක් හරි දෙයක් වුණාට පස්සේ අනේ මගේ දරුවට මෙහෙම වුණානේ කියලා කියලා වැඩක් නැහැ. ඉතින් ඇත්තනම දෙමව්පියෝ හැටියට ඔය කට්ටිය සැලිකලිමත් වෙන්න තමන්ගේ දරුවා ගැන. ඉතින් සමහරකට අර ලිස්සලා ගිහලා අර එහා පැත්තෙන් කන්ට්‍රෝල් නැතුව බිමට වැටෙන්න පුළුවන්. ඉතින් වැටිච්ච ගමන් කෙලින්ම වැටෙන්නේ ඔළුව. ඉතින් ඒක සාමාන්‍යයෙන් දරුවෙක් ගැන අවධානය දෙනකොට ඒ දරුවා කරන දෙයට අවධානය දෙනවා නම් ඒ දරුවා ඊළඟට මේක වෙයි කියන එක තමන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඉතින් දෙමව්පියෝ හැටියට දෙමව්පියන්ට හිතීමේ ශක්තියක් තියෙන්න ඕනේ. දෙමව්පියෝ ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා හෝ නැති වුණා හෝ සාමාන්‍යයෙන් සමාජය දැනීම එතකොට ඒවා දෙමව්පියන්ට සාමාන්‍යයෙන් තියෙනවනේ. මොකද සමාජය ආශ්‍රය කරනකොට දැනුම ඔළුවට එන්න ඕන. මෙතන තියෙන ප්‍රශ්නේ ඉස්කෝලේ ගියපු එකවත් නැති එකවත් ඉගෙනීමවත් නෙමෙයි. තමන්ගේ මොලේ තියෙන්න ඕනේ. දෙයක් කරන්න ගත්තම මේ දේ තමන්ට ළමයෙකුට නෙමෙයි කාට වුණත් දෙයක් කරන්න ගත්තම මේ දේ කරොත් මේ දේ වෙයි කියන එක ඔළුවේ තියෙන්න ඕන. ඉතින් එහෙම දෙයක් ඔළුවේ නැතුව කවදාවත් මේ වගේ දේවල් කරන්න ඉඩ දෙන්න බෑ. තමන්ගේ ළමයෙකුට හෝ පිට ළමයෙකුට. මම නම් ඇත්තට මගේ ළමයෙකුට තියා පිට ළමයෙකුට මම කරන්න දෙන්නේ නැහැ. මොකද දෙයක් කරන මං කියන මේක කරොත් මේ දේ වෙනවා එහෙනම් ඔක නවත්තන්න කියලා. ඉතින් ඒ වගේ කරන්න දැන් තමන්ගේ දරුවා මම දන්නේ නැහැ මෙතන හිටගෙන ඉන්නේ තමන්ගේ තාත්තද සීයාද කවුද කියන්න මම දන්නේ නැහැ. හැබැයි කවුරුනොත් මෙතන ඉන්න කෙනා වැරදි. මොකද මේ ළමයා මේ තහඩුවේ උඩ ලිස්සලා යනකොට මොකක් හරි එකක් වුණොත් සාමාන්‍යයෙන් වැඩක් නැහැ කතා කරලා ඊට පස්සේ. ඉතින් තමන්ගේ දරුවට මොනවා වුණොත් ඇත්තට දරුවෙක් කියන්නේ වැඩිහිටියෙක් තරම් පරිණත නැහැ. වැඩිහිටියෙක් තරම් හැමදේම දක්දකීම් බහුල නැහැ. ඉතින් ඒ හින්දා දරුවෝ ගැන දෙපාරක් හිතන්න. වැරදුනාට පස්සේ දරුවෝට අරක වුණා මේක වුණා කියලා වැඩක් නැහැ. ඊට පස්සේ මොකක් හරි ඉඩක් වුණාට පස්සේ මහා අයියෙන් විලාප දෙනවා නිවුස් වලට දානවා අනේ මගේ දරුවට මෙහෙම වුණානේ. ඉතින් දරුවට නිවුස් වලට දාලා දරුවට මෙහෙම වුණානේ කියන්න කලින් මේ වගේ දේවල් කරන එක නවත්ත ගන්න. ඉතින් මේට වැඩිය දේවල් සමහරක් ළමයි ෆෝන් එක ගහගෙන ෆෝන් එක කරන්ට් එකට ගහගෙන ෆෝන් එක කොපනවා. ඉතින් ඒකත් ඩේන්ජර් වැඩක්. ඉතින් ඒ වගේ දේවල් කරන්න දෙන්න එපා. සමහරක් ළමයි එක එක දේවල් කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරනකොට මෙතන සුදුසු නෑ මේ දෙයට සුදුසු නෑ කියලා තේරෙනවා නම් දෙමව්පියෝ හැටියට ඒවට මේ මොකක් හරි ක්‍රියාමාර්ගයක් කරන් එක්ක ඒව නවත්තන්න එක්ක ඒ වගේ දේවල් කරන්න එපා. ඒකට මොකක් හරි ආදේශයක් ළමයින්ට ලබා දෙන්න. ඒ ළමයින්ගේ සතුට වෙනුවෙන්. ඉතින් මට කියන්න ඕනේ ඒකයි. ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ ගැන මොනවද හිතන්නේ? ඉතින් මම කිව්වේ මගේ අදහස. ඔයාලගේ අදහසත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ YouTube channel එක subscribe කරන්න, notification bell එකත් click කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.